හායි යාළුවනේ. ඉතින් කොහොමද ඔයාලට? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මට මේ vlog එක ටිකක් edit කරගන්න පරක්කු වුණා. මේ අම්මගේ birthday vlog එක. ඉතින් ඔක්තෝබර් 8 තමයි අම්මගේ birthday එක. හැබැයි අපි මේ ගමන ගියේ ඔක්තෝබර් 6. මොකද අපේ පවුලේ කට්ටියටම නිවාඩු තිබුණේ නැහැ 8 වෙනිදා. ඉතින් අපි 6 තමයි යන්නේ. බලාගෙන ඉන්න අපි මේ කොහෙද යන්නේ කියලා. එන්න මතක යමු බලමු අපි කොහෙද යන්නේ මේ කට්ටිය කියලා. කොහොම ගත්තද? ඇයි මගේ මේ දෙක දාන්නම? අපි දාන්න යනවා. කකුඩි දෙනිය. අර හස ලස්සනයි අද. හරි දැන් ඔයාලා දන්නවා ඇති දැනටමත් අපි නාන්න තමයි යන්න හදන්නේ. මේ අපේ පවුලේ ඔක්කොම එකතු කරගන්න පුළුවන් වුණා කිව්වට ආච්චි අයියයි ඒ දෙනා නැහැ. ආච්චි නම් අද හවස එනවා. ආච්චි අද හවස නෙවෙයි හෙට හවස එන්නේ. ඉතින් යාවම තමයි අපි කේක් කපන්නේ. අද කේක් කපන්නේ නෑ. අද කේක් එකක් කපනවා. 8 වෙනිදාට එක කේක් එකක් කපනවා අම්මට මේ සැරේ කේක් දෙකක්. අපි දැන් මේ නාන්න තමයි යන්නේ. යමු අපිත් එක්ක. මට මේ හොටල් එකේ නම නම් මතක නෑ හරියට. අපි ඔය යන්නේ තුම්මෝදර පැත්තට. දුවලන්න. රෙඩි? නංගි එන්නකෝ. ඔතන ඉන්න නැතුව. අපි අතන මැද්දේ නැවතුවා ෆොටෝ එකක් ගහන්න. අපි දෙන්න දැන් මේ මෙතන නගින්න හදන්නේ. මේකේ ෆොටෝ එක දානවා. නංගිගේ බර්ත්ඩේ එක පිණිස තමයි අපි ආවේ අද නාන්න. මේ මම ප්‍රසාදිනීගේ ෆොටෝ ගහනකොට ලොකම කැමරාමන්ට අර අල්ලන්නේ උඩ ප්‍රසාදිනීගේ ෆොටෝ ෂූට් එක යන ගමන් දැන් තියෙන්නේ. ෆොටෝ ටිකක් දාන්න. මේ වගේ අම්මලා පදන්න ඕනේ බේරෝනේ. ඉන්න අපි ෆොටෝ බහිනවද? ආවයි. අපි දැන් මෙතන ෆොටෝ ෂූට් එකක් කළා බැස්සා. අපි දැන් යන්න ආන්න. දැන් අම්මලා දෙන්නගේ ෆොටෝ. යන්න. ඇයි? අවුව තමයි ලස්සන. එන්න. ඒ ලස්සන නෑ ඉච්චර නේද? එන්න තියා. සිනාවේදී හොඳට නාන්න දැන් තියෙනවා. නිකන් අර පින්නවල අර අලියනකට අන්න එතන වගේ. තියන්කෝ. අලිනාවන්නේ. වරෙන්. මේ ඇතින්නේ තුන් දෙනාම නාවන්න තමයි මම දැන් මේ යන්නේ. මෙතන බලලා ඉක්මනට යන්න. මෙයාලා මෙතනට ඇවිල්ලාත් නේ. මෙතන සෙනග ඉන්නවා සෑහෙන්න. අද පොයේ දවස නිසා. මෙතන ලස්සන. මොකද මේ නගින්නත් උනා හැබැයි. දැන් තීරණය කරොත් හොඳ නැද්ද? මේක ගිහින් එන්න කාන්නේ. බෑග් ගන්න උනා. ගිහින් බලලා එන්න ඕනේ බොරුවටම. මට ඇහෙනවා සද්ද දැන්. කොළපතක් ගෙනවනේ ඇදගෙන ඉඳලා උඩට කමක් නෑ. සෙනග කියම නාන්නේ කොහමද? එහෙම තැනක්වත් නැති වුණොත් හරියට. ඔව් දැන් ගෙදර යනකොට මේකෙන් පැලයක් අරගෙන යනවා අපේ අම්මා. ඒ වගේ જાතිය මිනිස්සෙක්. ඒ වගේ જાතිය මිනිස්සෙක්. අපි දැන් අද සෙනග ඉන්නවා. අද පොයේ දවසේ ඉන්න ගොඩාක්. අපි දැන් සෙනග ඉන්නවා දැන් කියලා බලන්න යනවා. ඔය යා අම්මා බලනවා අර. ඒ උදේට කමන්නේ හොඳයි මෙහෙනම්. සෙනාර පස්සේ යන්න. ඔය තියන්නේ? ඒව දවසක් කරන්නේ නෑ. තියෙනවා. 10 ගියත් ඉතින් ප්‍රසාදිනී ගානේ තමයි. අයියා එනවද? නිවාඩු ඒක තමයි. උපන්දිනේ දෙනවද? මේක නම කොණ්ඩ පොරල. අපි තැනට ආවා. හැබැයි යන්න තියෙන පොඩි
දුෂ්කර පැත්තකින් තමයි යන්න තියෙන්නේ. මොකද අද සෙනග වැඩි. හරිද? අපි දුෂ්කරව තමයි ගමනය කරන්නේ. මෙච්චර දවසක් මේක මෙහෙ ඇංගිලා තිබ්බ කිව්වම පුදුමයි. ආරිලා හොර නියමයි. හා මෙතනත් ලස්සනයිනේ. එතන නාන්න හරියට තැනක් නැහැ. මෙහෙම කරමු. මෙතන නාලා හියන්. මෙතන ලස්සනයි. මෙතන නානවා, අතන ටිකක් නානවා, එතන ටිකක් නානවා. මෙතන ඈ ඉන්නකෝ මං එනකන් ඉන්නකෝ. ව්‍යවසාවේදී සංචාරකයෙක් කෙනා ලොකු අම්මේ අපේ අම්මා අර බලන්න අර සූර්යාරණ චිත්‍රපටි මතක් වෙනවා. වව්. අපි කොයිද නාන්නේ මෙතන නාව. මෙතන නාව. පටියක් එනවනේ. අර පටිය එනවා අපේ තැන. වව්. අතරින් බහ ගන්න බැරුණා තමයි වැඩි. යන්කෝ. ඔයාට යන්න පුළුවන්ද? ඔයා යන්න ඉස්සරලා. මේ අතර ලස්සනයි. ඔයා යන්න මට බෑ අතට. අතට හොඳයි යන්න. ලස්සන ෆොටෝ. මෙතන බෑග් තියමු. ගිරි දුර්ගයක් මැද ඉන්නේ. ගල් විතරයි තනිකරම තියෙන්නේ. ඕනේ සල්ලි පස්සෙන් ගල් විතරමයි තියෙන්නේ. රිලව් ඉන්නවා. බෑග් එක අරන් යයිද දන්නේ නැහැ රිලවා. රිලව් දෙන්නම් බලන් ඉන්න. ඇයි මෙතනට එන්නේ? සාවර කම්මනේ දුර. මේ අම්මා ඔයා බහැලා මෙතන බලන්නකෝ මම මෙතනින් බහි. අයියෝ මට උතනින් නම් එන්න බයයි. හරිම ලස්සන දසුණා. ආයිෂ්. දැන් ඊළඟට මගේ වාරය. අම්මේ මම නම් බයයි. හරි හරි. අපේ අම්මා අපිට කලින් ගිහිල්ලා. අපි තාම එන්න කරමු මෙතන.
අපේ මේ ලොකු අම්මා වැටුණා. ලොකු අදක් වැඩිචේනේ. අතකොලේ ගැවුවාගේ වැටුණා. මම ලොකු අම්මගේ ඉස්සරහම හිටියේ මට කර කියා ගන්න දෙන්න මම මෙහෙම අල්ලනකොට ලොකු අම්මා වැටලා ඉවරයි. නමුත් කියා ගන්න මං ඒත් කියා ගැහුවා. මම ඔළුවට කල්පනාවට ආවේ. මට හිතා ගන්න ලොකු අම්මා උස්සනවද? නෑ ඔළුව වැදුන්නේ. ඔළුව වැදුන්නේ නැහැ. සබන් ගන්න අපි නෑවිනේ. සබන් ගන්න නෑවිනේ අපි මේ අර උඩට ගිහින් ආවා. අතනම් පුළුවන් නේද? අපේ අම්මා නාඩි වරයි. චමිලා දිරුක්ෂි සැලොන් නමතන්න. පෙඩිකියු කරගන්න ඕන. පෙඩිකියු එකක් කරන්න දැන් මේ අවස්ථාවේදී පෙඩිකියු එකක් යනකම්. පෙඩිකියු එකක් යන ගමන් තියෙන්නේ. ඔයාලා තමතන්න ඕන. ඒව කමන්නේ. අම්ම නාලියරේ අපි තාම නාන. ගද. කියන එකද? එක්කමන්නේ. අපි නාලියරයි. ෆොටෝ එකක්ද? නෑ. අර එක බෑග් එකක් හිස් කරලා ඒකට දාගත්තා නම් හරි. මගේ එකට දාන්නකො මම තේපේවා. මේකට දාන්න. අපේ තියන්නේ. අද මොනවද යමු බුලා. අද මොනවද යමු guys. අපේ දෙකයි අපේ දෙකයි. අපි නාලේ දැන් කන්න ඇවිල්ලා තියෙන්නේ. හැපි බර්ත්ඩේ අම්මා. සීස කරලා. ඔයා නෑ. මේ ෆුඩ් රයිස් දෙකක්. දෙන්න මොකද දෙන්න ඒක. ඒ කාලේ ඉවරයි. අපි මේ නාලා කාලා මෙන්න එන තියෙන පාර හරිම වහන්සි මේ තරිකර කන්ද එන්න බෑ කාපටික ඔක්කොම බහිනවා අපි ගෙදර ආවා ගෙදර ආවා බොලොක් එක ඉවරයි කිව්වට ඉවරමත් නෑ ඔයා කපන්න happy birthday to you happy birthday to you happy birthday dear Pumya happy birthday to you dun. Jingle bell jingle all the way Assalamualaikum Kai kolungu Amma happy birthday to you thank you kiyanako thank you happy birthday to you alannako dolai happy birthday to you happy birthday to you happy birthday ඔන්න අද තමයි ඔක්තෝබර් 8 අද තමයි අම්මගේ බර්ත්ඩේ එක. ඉතින් අපි උදේම නැගිටලා කිරිබත් හදලා ගණ දෙයයන්ටයි පුතුහම්දුරන්ටයි පූජා කළා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපේ අම්මගේ බර්ත්ඩේ එක ඉවර වුණේ. කුණාටු සාගරයේ රුවල් බිඳුණු නෞකාවේ හබල ඔබයි පිලි සරණ ඔබයි නුබයි මගේ අම්මා
දාය ඇහෙනා ගිනියම් මන්දහනේ සෙවන ඔබයි මද පවන ඔබයි නුබයි මගේ අම්මා අපේ අම්මාගේ බර්ත්ඩේ කේක් එක කපලා ඉවරයි. අම්මට මුලින්ම තෑග්ග දුන්නා මම. අම්ම ගම හොඳයිද? ස්තුතියි. මෙයා තමයි මහල තියෙන්නේ. ඔයාට ඇතිද? ස්තුතියි කියන්නකෝ අම්මේ. Thank you. ඔයාගෙන් නේද අද අපිට රාත්‍රී භෝජන සංග්‍රහය? ඔව්. ගිවන මාළබේ මාළබේ ගිවන. ඇයි දවල් වේලාව චමිලා දෙන්න කිව්වේ? එපා කිව්වේ? කවුද එපා කිව්වේ? මෙයා එපා කියලා මෙයා දෙනවලු. රසයිද කේක් එක? රසයි හදපේ. මම තමයි හදුවේ කේක් එක. අනේ මේ මොනවා කියන්නේ මම? ලේකිරි කරපොවා මාසෙනෙන් මැඩු මාගේ අම්මා දරාදස මාසේ ඉලු බරට ණයගැති ජීවිතෙන් මා අම්මේ මං නුඹට ආදරේ ජීවේ නොවන උල්පත එහෙනම් බර්ත්ඩේ vlog එක ඉවරයි අපි ගිහින් එන්නම් bye bye